අයිබෝන් ළමයි පුතාලා එතකොට මේ පුංචි වීඩියෝ ක්ලිප් එක අපි ගන්න අපේ ආර්ථික විද්‍යාව පන්ති අපේ 11 ක්ලාස් එකේ අප්‍රේල් මාසෙට අදාළව අපේ ප්ලෑන් එක ඔයාලට දෙන්න අලුතෙන් පන්තියට සහභාගී වෙන ළමයින්ට මොනවද අප්‍රේල් මාසය ඇතුලේ අපේ 11 පන්තියට ආවොත් ඔයාට ආවරණය කරගන්න පුළුවන් පාඩම් ටික මොනවද ඔයා පන්තියට සම්බන්ධ වුණාට පස්සේ ඔයාට මේ මාසය ඇතුලේ අපේ වෙන වැඩ ටික මොනවද කියලා කතා කරන්න තමයි මේ පුංචි වීඩියෝ ක්ලිප් එක අපි ගන්නෙ. ළමයි එතකොට අපේ තියරි පන්තියේ අපි සාකච්ඡා කරනවා ළමයි 7 වෙනි පාඩම. 7 වෙනි පාඩම මුදල් බැංකු හා මිල මට්ටම් කියන පාඩම. මුදල් බැංකු හා මිල මට්ටම් කියන පාඩම අපි තියරි පන්තියේ සාකච්ඡා කරනවා. ඒ වගේමයි අපි සාකච්ඡා කරනවා ළමයි මේ මාසේ අවසන් වෙනකොට අප්‍රේල් මාසේ අවසන් වෙනකොට මුදල් බැංකු හා මිල මට්ටම් පාඩම ඉවරුණාට පස්සේ අපි සාකච්ඡා කරනවා 8 වෙනි පාඩම වෙළඳපොළ අසමත් වීම කියන පාඩමක් අපි තියරි පන්තියේ සාකච්ඡා කරනවා. වෙළඳපොළ අසමත් වීම. ඊළඟට සාර්වාර්ථික සමතුලිතය ආවරණය කරගන්න බැරි වෙච්ච දරුවන්ට අපි සාර්වාර්ථික සමතුලිතයේ පාඩම මේ මාසේ සාකච්ඡා කරලා ඉවර කරනවා. සාර්ව ආර්ථික සමතුලිතය පාඩම. ඊළඟ තියරි ක්ලාස් එකේ ඔන්න ඔය වැඩ ටික තමයි අපේ පන්ති යන්නේ. ඊට පස්සේ අපි රිවිෂන් පන්තියට ආවහම පුනරීක්ෂණ වලට අපි ආවහම රිවිෂන් එකේ අපි සාකච්ඡා කරනවා ළමයි. තුන්වෙනි පාඩම අපි සාකච්ඡා කරනවා වෙළඳපළට රජය මැදිහත් වීම. රිවිෂන් එකේ අපි සාකච්ඡා කරනවා මේකේ වෙනම ඔයාලට ප්‍රශ්න වලින් සම්පූර්ණ පාඩමම ආවරණය වෙන විදිහට ඔයාලට මේකේ ටියුට් එකක් හම්බ වෙනවා. එතකොට ඒක යටතේ අපි බදු ඊළඟට සහන ආධාර ඊට පස්සේ උපරිම මිල ඊට පස්සේ අවම මිල ඊට පස්සේ සහතික මිල කියන කොටස් ටික අපි සාකච්ඡා කරනවා රිවිෂන් පන්තියේ. එතකොට තියරි පන්තියේ මෙන්න මේ පාඩම් ටික යනවා. රිවිෂන් එකේ අපේ 3 වෙනි පාඩම යනවා. ඒ වගේම ඔයාට තියරි රිවිෂන් වෙනකොට ඔයාට අපේ පේපර් ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට අපේ පේපර් ක්ලාස් එකේදී ළමයි මම මෙතනින් ගන්නම් අපේ පේපර් ක්ලාස් එකේදී අපි මේ මාසේ අපි කරනවා ෆුල් පේපර්ස් 7ක් අපි සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා. ඒ වගේම ඔයාට හෝම්වර්ක් බුක් එකක් හරි සහ ලෙසන් වයිස් හදපු ප්‍රශ්න පොත් ලෙසන් වයිස් මේ යන පාඩමකට අදාළව ලෙසන් වයිස් හදපු ප්‍රශ්න තියෙන පොතක් ඔයාට හම්බ වෙනවා අප්‍රේල් මාසෙට අදාළව. එතකොට ඔයා අප්‍රේල් මාසෙට අදාළව විභාගයට අපි ඉන්නේ ඉතාමත් ආසන්නයේ. එතකොට ඔයාට මෙන්න මේ කියන පාඩම් ඔයාට හරියට කවර් වෙලා නැත්නම් ඔයාට පුළුවන් අප්‍රේල් මාසෙට අදාළව අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙලා මේ පාඩම් ටික හරි විදිහට හරි තැනකින් කවර් කරගන්න ඔයාට පුළුවන්. එහෙනම් අප්‍රේල් මාසෙට අදාළව අපි අලුතින් ළමයි බඳව ගන්නවා. එහෙනම් ඔයාලට ක්ලාස් එකට ජොයින් වෙන ඩීටේල්ස් මම පල්ලෙහෙන් දාලා තියන්නම්. ඒ විදිහට ක්ලාස් ෆීස් කියලා ආවට පස්සේ ඔයාලට පුළුවන් සියලුම නිබන්ධන ඔයාගේ ගෙදරටම ලැබෙන විදිහට අපි ඒ කටයුතු සකස් කරලා තියෙන්නේ. එහෙනම් සම්බන්ධ වෙන්න කියලා මතක් කරනවා.